Welcome to my YouTube channel. ඉතින් අද අපි නුවරඑළිය යන්න තමා හිතාගෙන ඉන්නේ. මේක අපි මාසෙකට කලින් විතර plan කරපු trip එකක්. ඉතින් අද ඒ දවස උදා වෙලා මුලින්ම අපි පඳුරක් දාලා අපේ ගමන යන්න පිටත් වුණා. ඉතින් ළමයි මේ වීඩියෝ ක්ලිප් එක මම ගත්තේ පස් සැරින් සැරේට නිදාගෙන ඇහැරෙද්දි. මම ඉතින් නුවරට යන ගම්ම නිදාගෙන තමයි ගියේ. මේ වීඩියෝ ටික මගින් ඇහැරෙන තැන් වලින් ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් මම නුවර කොච්චර ගිහින් තිබුණත් මේ කඩුගන්නාවෙන් බැහැලා තිබුණේ නැහැ. ඉතින් අපි මුලින්ම කඩුගන්නාවෙන් බැහැලා සුද්දා විදපු ගලගාව ෆොටෝ ටිකක් ගන්න අමතක කළේ නෑ. ඊට පස්සේ තමයි අපි දල්නම් මාලිගාවට යන්න පිටත් වුණේ. ඉතින් අපි දැන් දල්දා මාලිගාවට ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ඔයාලට මෙහි ආවොත් විතරයි මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් උනේ. මම නම් වීඩියෝ කරේ බයෙන් බණී කියලා. ඒත් ඉතින් අලමුකුත් කිව්වේ නැහැ. ඇත්තටම මම නෙමෙයි මේක වීඩියෝ කළේ. අපේ හස්බන්ඩ් මන් නම් බයෙන් තමයි හිටියේ මොනවා වුණත් මට බණී කියලා. ඉතින් අපි ඊට පස්සේ මල් ටිකක් අරගෙන යන්න පිටත් වුණා මාලිගාවට. ඒත් එක්කම පාරවියෝ ගොඩාක් හිටියා. එයාලට කැම දාන එකත් අපි බලලා දල්නා මාලිගාව වැඳ පුදා ගන්න පිටත් වුණා. ඉතින් මල් අරගෙන ඒවා වලට පෑන් ඉහලා අපි ඒවා පූජා කරන්න මාලිගාව ඇතුළට ගියා. ඉතින් අපි මල් පූජා කරලා මාලිගාව වටේ පොඩ්ඩකුත් ඇවිදලා එහෙමම වැවරවුම පැත්තට යන්න පිටත් වුණා. ඉතින් මේ ට්‍රිප් එකට අපි ඔක්කොම 8 දෙනෙක් සහභාගී වුණා. අපි ඔක්කොම එකම තැනකින් පිටත් වුණේ පාන්දර 4ට විතර. නුවරට එද්දී 8ට විතර ඇති. ඊට පස්සේ අපි නුවරත් ඉඳලා මගින් 10යි කාලට විතර නවත්තලා අපිට හොඳටම බඩගිනි නිසා අපි ගෙනිච්ච පානුයි සීනි සම්බෝලයි දෙල් කරියයි කාලා තේත් බිව්වා. අපි අරන් ගියපු නිසා හොඳට ගියා. තමයි අපි උදේට කෑවේ. අන්තිමට ගියද මටද වැඩිම? කාරේකෙත් මම ලස්සන වීඩියෝ එකක් ගත්ත පිටිපස්සෙන් මම දාන්න. අම්මෝ. තව තියෙනවා තව මොන තියෙනවා. එච්චර ආයෙනේ. එනුරුව. ඔව්. එහෙනම් අපි part 2 එකෙන් අපි ආයෙ හම්බෙමු. bye.